19 වෙනි ප්‍රශ්නය අපිට කියනවා පහත A සිට E තෙක් නම් කර ඇති උපාංග 1 සිට 5 තෙක් නම් කර ඇති විස්තර සමග ගලපන්න. ඒකේ කියනවා සේවාලාභිය. සේවාලාභිය කියන්නේ ක්ලයන්ට්. ඒ කියන්නේ දැන් සේවාලාභිය කියන්නේ සේවා දායකයෙන් සම්පත්. ඒ කියන්නේ අපිට අවශ්‍ය දේවල් ලබා ගන්න නෙවෙයි. හරිද? සේවාලාභිය කියන්නේ සේවාවක් ලබා ගන්න කෙනෙක්. එහෙම නැත්නම් අපි කියනවා පරිශීලකයා සහ සේවා දායකයා අතර කනෙක්ෂන් එකක් ඇති කරන්න වගේ තමයි සේවාලාභිය කියන්නේ. පරිශීලකයාට අවශ්‍ය දත්ත සම්පත් ඒ වගේ දේවල් සේවා දායකයන් ලබාගෙන මේ පරිශීලකයාට යන එකක් තමයි සේවාලාභියා විසින් කරන්නේ. හරිද? B එකේ කියනවා නාභිය. නාභිය නැත්නම් හබ්. නාභිය කියන්නේ ස්ථානීය ප්‍රදේශ ජාලයක්. එහෙම නැත්නම් අපි කියනවා local area network එකක් කියලා. local area network එකක තියෙන මොනවාද ඒවට කියන්නේ උපාංග. එහෙම නැත්නම් printers, computers ඒ වගේ ගොඩක් දේවල් එකට සම්බන්ධ කරන්න අපි hub එකක් use කරනවා. hub එකෙන් කරන්නේ දැන් අපි දත්ත පැකට් යවනකොට hub එක විසින් hub එකට සම්බන්ධ කරලා තියෙන සියලුම උපාංග සඳහා එහෙම නැත්නම් devices වලට එම දත්ත පැකට් යවන එක තමයි hub එකෙන් කරන්නේ. එතකොට switch වලින් කරන්නේ මේ අදාළ උපාංගය සඳහා විතරක් මේ දත්ත පැකට් යවන එක. ඒ කියන්නේ අපි හිතමුකෝ දැන් අපිට ඕනේ printer එකකට print out එකක් ගන්න. එතකොට අපිට ස්විච් එකක් යූස් කරොත් ඒ අදාළ printer එකට අපි හිතමුකෝ P1 කියලා printer එකක් තියෙනවා කියලා. එතකොට P1 කියන printer එකට විතරක් අපිට මේ ඒ අදාළ උපදේශය යවන්න පුළුවන් ස්විච් එකේ. නාභියක් තිබුණොත් printers දැන් කිහිපයක් සම්බන්ධ කරලා තිබුණොත් ඒ අදාළ printer සේරටම මේ ඒ උපදේශය යනවා. එහෙම වුණොත් ඉතින් printer සේරගෙම අපිට එකම කොපිය ලැබෙන්නේ. ඊළඟ එකේ අපිට කියනවා මං හසුරුව එහෙම නැත්නම් රවුටර් එක. රවුටර් එකෙන් කරන්නේ ප්‍රධාන වශයෙන් දැන් අපිට දත්ත පැකට් එවන්න ඕන වුණා කියලා හිතන්නකෝ. දත්ත පැකට් එවන්න ඕන වුණාම ඒ දත්ත පැකට් යන්න අපිට පහසුම ලේසිම ගමන් මාර්ගය හොයලා දෙන එක තමයි රවුටර් එකෙන් කරන්නේ. හරිද? එතකොට ඊළඟ එක කියනවා සේවා දායකය. සේවා දායකය අපි ඉස්සෙල්ලත් කතා කරා. සේවා දායකය කියන්නේ අපිට අවශ්‍ය දත්ත එහෙම සම්පත් ලබා ගැනීමට අවශ්‍ය සම්පත් එහෙම රඳවලා තියාගන්න සේවා දායකයෙ විසින්. කෙටියෙන් කිව්වොත් අපිට අවශ්‍ය දේවල් ලබා ගන්න මේ විශාල පරිගණකයක් කියලා වගේ අදහසක් ගන්න පුළුවන්. ඒකට සේවා දායකය කියන්නේ අපිට අවශ්‍ය සම්පත් දත්ත ලබා ගැනීම සඳහා ඒව රඳවලා තියාගන්න තැන. ස්විච් මේ හබ් එක වගේම තමයි ඒකෙන් කරන්නේ දැන් local area network එකක තියෙන printers, computers එකට සම්බන්ධ කරන එක. නමුත් අපි දත්ත යවනකොට අපිට පුළුවන් ඒ අදාළ පරිගණකයකට විතරක් දත්ත යවා ගන්න. නැත්නම් සේරටම හැම පරිගණකයෙන්ම දත්ත යනවනේ හබ් එකක. ස්විච් එකකින් කරන්නේ ඒ අදාළ පරිගණකයකට විතරක් මේ දත්ත යවා ගන්න. එතකොට අපි බලමු උත්තර කොහොමද? අපිට විස්තරය දීලා තියෙනවා. අපි බලමු එකේ ඉන්න. පරිශීලක භාවිතය සඳහා ජාල ක්‍රමලේඛ සහ දත්ත ගොනු ගබඩා කරයි. හරිද? එතකොට මේ කියන්නේ පරිශීලක භාවිතය සඳහා ජාල ක්‍රමලේඛ සහ දත්ත ගොනු ගබඩා කරයි. එතකොට අපි කලින් කිව්වනේ ඒ අපිට අවශ්‍ය දත්ත ගොනු සම්පත් ආදී ගබඩා කරලා තියෙන සේවා දායකයෙක් විසින්. එතකොට අපිට D වලට ගන්න පුළුවන් එක කියන එක. හරිද? ඊට පස්සේ කියනවා ස්ථානීය ප්‍රදේශ ජාලය. ඒ කියන්නේ local area network එක. සහ පුළුල් ප්‍රදේශ ජාලයක් සම්බන්ධ කළ හැකි උපාංගයකි. හරිද? එතකොට අපිට ඒක ගන්න පුළුවන් රවුටර් එක. රවුටර් එකේ මට කියන්න බැරි වුණා. අපි ඇත්තටම මේ රවුටර් එකකින් ස්ථානීය ප්‍රදේශ ජාලයක් ඊට වඩා ලොකු ප්‍රදේශයක් ආවරණය කරන විදිහට වැඩි දියුණු කරගන්න පුළුවන් රවුටර් එකක් විසින්. කියන්නේ local area network එක අපිට
පුළුල් ප්‍රදේශ ජාලයක් විදිහට මේ වැඩි දියුණු කරගන්න පුළුවන්. තුන්වෙනි එකේ කියනවා පණිවිඩයක් ලද විට මෙය එම පණිවිඩය ලැබිය යුතු පරිගණකය සම්බන්ධ කර ඇති කෙවණියේ පමණක් එය සම්ප්‍රේෂණය කරයි. එතකොට කෙලින්ම ගත්ත හැකි ස්විච් එක කියනවා. ඊළඟ අනිකුත් පරිගණක වලින් සේවා සහ අන්තර්ගත ඉල්ලා සිටී. එතකොට ඒක මොකද දෙන්නේ? සේවා ලාභියා. අපි කියවනේ පරිශීලකයයි සේවා දායකයයි අතර කනෙක්ෂන් එකක් හදාගන්න වගේ තමයි සේවා ලාභියා කියන්නේ. ඊළඟේ කියනවා පණිවිඩයක් ලැබ විට මෙය පණිවිඩයේ සියලු කෙවණි හරහා සම්බන්ධ සියලු සත්කාර වෙත විකාශනය කරයි. එතකොට ඒක මොකද දෙන්නේ? B hub කියන එකට. හැම එකටම මේ යවනවා කියන එකනේ. බ්‍රෝඩ්කාස්ට් කරනවා කියන එක. එතකොට උත්තරේ වෙන්නේ උත්තරේ අංක 4. හරි. ඊළඟ එකෙන් කියනවා පහත ඡේදයේ A සහ B හිස්තැන් වලට සුදුසු ආදේශක සහිත පිළිතුර තෝරන්න. අන්තර්ජාලයේදී සත්කාරකයක් එහෙම නැත්නම් host එකක් එහි IP address එකෙන් හඳුනා ගැනීම. IPv4 හිදී සත්කාරක හඳුනා ගැනීමට සෑම IP යොමුවක්ම bit 1කින් සමන්විත වේ. IPv6 ලෙස හඳුන්වන නව සංස්කරණයේදී IP යොමුවක් bit B කින් සමන්විත වේ. එතකොට අපි දන්නවා IPv4 ගත්තාම ඒක තිත් වලින් වෙන් කරන ලද අෂ්ටමය ඇඩ්‍රස් එකක් විදිහට තමයි තියෙන්නේ. හරිද? එතකොට IPv6 වලින් ගත්තොත් ඒක තිත් වලින් වෙන් කරන ලද ෂඩ්දශමය ඇඩ්‍රස් එකක් විදිහට තමයි තියෙන්නේ. එතකොට අපිට ඉතින් කෙලින්ම උත්තරේ ගත්ත හැකි උත්තරේ අංක 2. ඒ කියන්නේ 32. ඒ කියන්නේ IPv4 හිදී සත්කාරක හඳුනා ගැනීමට සෑම IP යොමුවක්ම bit 32කින් සමන්විත වේ. හරිද? B කියන්නේ 128යි. එතකොට ගත්තාම IPv6 ලෙස හඳුන්වන නව සංස්කරණයේදී IP යොමුවක් bit 128කින් සමන්විත වේ. උත්තරේ අංක 2. ඊළඟ එකේ කියනවා වසන්නාම පද්ධතිය DNS සම්බන්ධයෙන් පහර කවර ප්‍රකාශය නිවැරදිද? ඒ කියන්නේ එය වෙබ් ලිපින වලට IP යොමු වලට සහ IP යොමු වෙබ් ලිපින වලට අනුරූපණය කරයි. හරි නේද? ඒ දැන් DNS වල ප්‍රධාන කාර්ය වෙන්නේ ඒකනේ. ඒ කියන්නේ දැන් අපි සයිට් එකකට යනකොට කෙලින්ම සයිට් එකේ නම සර්ච් කරලා යනවා. දැන් පරිගණකයට ඒක තේරෙනවද? නෑනේ. එතකොට DNS වලින් තමයි ඒක IP address එකකට පරිවර්තනය කරන්නේ. ඒ කියන්නේ දැන් හිතන්නකො අපි youtube.com කියලා ගහලා යනවා. Chrome එකෙන් ගියා කියලා හිතන්න. youtube.com කියලා ගහලා යනවා. දැන් පරිගණකයට ඒක තේරෙන්නේ නෑනේ. එතකොට එතනදී DNS විසින් ඒ youtube.com කියන එකට අදාළ තියෙන IP address එක මේ තමයි පරිගණකයට ලබා දෙන්නේ. එතකොට DNS වලින් කරන ප්‍රධාන කාර්ය වෙන්නේ මේ ඒක. හරිද? එතකොට දැන් A කියන එක හරි. ඊට පස්සේ B එකේ කියනවා HTTP DNS මගින් සපයන සේවා භාවිත කරයි. හරිනේ. දැන් HTTP කියන්නේ අපි රූපයක් එහෙම නැත්නම් වීඩියෝ එකක් ඩවුන්ලෝඩ් කරනකොට උනත් අර අපිට පේන්න තියෙන ඒ කියන්නේ අපි සේවා දායකයන් එක ලබා ගන්නකොට HTTP ප්‍රොටෝකෝල් එකක් විදිහට නෙන්නේ. එතකොට HTTP විසින් DNS වලින් ලබා දෙන සේවා නැත්නම් IP address එක මොකක්ද අපි ඒකට කියන්නේ? වෙබ් ලිපින වලට පරිවර්තනය කරන එක හරි වෙබ් ලිපිනම IP address එකට පරිවර්තනය කරන එක හරි මැප් කරන එක මේ ඒ සේවා භාවිතා කරන HTTP. එතකොට B කියන එකත් හරි. C එකේ කියනවා DNS වසම් නම දුරාවලියක් පවත්වා ගනී. හරි. DNS වල ඇත්තටම දැන් දුරාවලියක් තමයි තියෙන්නේ. මොකද DNS වල ප්‍රධාන වශයෙන් තියෙන්නේ දෙකක්. high level මොකක්ද ඒක කියන්නේ? high level වසම් නාම තියෙනවා. ඒ වගේම තමයි second level එක තියෙනවා.
එතකොට එතන දූරාවලියක් තමයි තියෙන්නේ. DNS අසන්නාල් දූරාවලිය පවත්වා ගැනීම. එතකොට තුන්වෙනි එකෙන් කියන එකත් හරි. එතකොට අපිට උත්තරේ ගන්න පුළුවන්. උත්තරේ 5 කියලා. ABC යන සියල්ලම.